මේ ආපනශාලා චක්‍රලේඛයේ ප්‍රධාන අංග 4ක් යටතේ පාසල් ආපනශාලාව සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග විස්තර කරලා තියෙනවා. පළමුවෙන්ම ආපනශාලා පරිසරය පිරිසිදු ආරක්ෂිත සහ පහසුවෙන් ළඟා විය හැකි පරිසරයක් විය යුතුයි. විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට එහි පහසුවෙන් ළඟා වී ආහාර ගැනීමේ පහසුව තිබිය යුතුයි. එසේම මැස්ස දූවිලි වලින් හා දුර්ගන්ධයෙන් තොර කැරපොත්තම් මියන් වැනි රෝගවාහක සතුන්ගෙන් තොර තැනක් විය යුතුයි. ඊළඟට අධීක්ෂණ කටයුතු සිදු කරන ආකාරය දක්වලා තියෙනවා. ඒක මම ඊළඟට විස්තර කරනවා. ඒ වගේම ආහාර පිළියෙල කරන පිළිගන්වන පුද්ගලයන්ගේ ප්‍රමාණවත් බව, ඒ වගේම යාළගේ ස්වස්ථතාව රැක ගන්න කරන්න ඕනේ මොනවද කියලා දැනුම් විස්තර කරලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර සම්බන්ධ විස්තරයක් මේකේ තියෙනවා. ආපනශාලාව තුළ විකිණීම සඳහා ආහාර තෝරා ගැනීමේදී ආහාරයේ පෝෂ්‍යදායී බව වගේම ළමුන්ගේ රුචිකත්වයේද සැලකිල්ලටගෙන තියෙනවා. එසේම ප්‍රාදේශීය සහ වර්ෂයේ විවිධ කාලයන්හි බහුලව පවතින ආහාර වර්ගත් සැලකිල්ලට ගෙනල්ලා ආහාර වට්ටෝරු විශාල ප්‍රමාණයක් මේ මාර්ගෝපදේශය තුළ ඇතුළත් කරලා තියෙනවා. එතකොට අපි වැඩියෙන්ම මේ මාර්ගෝපදේශය මගින් පෝෂ්‍යදායී සෞඛ්‍ය සම්පන්න සහ දරුවන්ගේ වර්ධනයට හිතකර ආහාර වර්ග ප්‍රවර්ධනය කරනවා. නැවුම් පළතුරු, එළවලු, ධාන්‍ය, පෝෂ්‍යවත් දේශීය ආහාර, පිරිසිදු පානීය ජලය ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඒ වගේම ළමුන්ට ආහාර රුචිය ඇති කරන පරිදි විවිධ ආකාරයෙන් සකස් කළ මෙවැනි ආහාර වට්ටෝරු මේ මාර්ගෝපදේශය තුළින් ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම මේ ආහාර වට්ටෝරුත් එක්ක එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ සඳහන් කරලා තියෙනවා. ඒකට ඒක කෑමෙන් අපිට ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ගැන අදහසක් ගන්න පුළුවන්. එතකොට අපෙන් කතා කළා මොන ආහාරද තහනම් කරලා තියෙන්නේ කියලා. සීනි, ලුණු, අහිතකර මේද අඩංගු ආහාර තහනම් කරලා තියෙනවා. අතිසැකසූ ආහාර වර්ග දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි ආහාර වර්ග අලෙවි කිරීම මෙම මාර්ගෝපදේශයේ හා චක්‍රලේඛනයේ යටතේ තහනම් කරලා තියෙනවා. ඒ තහනම් කරපු ලිස්ට් එකක් තියෙනවා. මම ඒක පස්සේ කියවන්නම් අවශ්‍ය නම්. ඒක දිග ලිස්ට් එකක්. කියවන්න. හරි. පාසන් අලෙවි කිරීම තහනම් කළ ආහාර අතිසැකසූ මස් හා මාළු වර්ග, සොසේජස්, මීට් බෝල්ස්, බේකන්, හැම් වැනි. අතිසැකසූ මස් වර්ග යොදා සකසන ලද ආහාර, සොසේජස් බන්, බර්ගර්, හොට් ඩොග්, සබ්මැරින් පීසා. සීනි සහිත බනිස් වර්ග, ක්‍රීම් බනිස්, ජෑම් බනිස්, පේස්ට්‍රි, ගැඹුරු තෙලේ බැඳගත් කෙටි ආහාර වර්ග, කෘතිම රසකාරක යෙදූ චිලි පේස්ට්, සුප් කැට, සීසනින් පවුඩර් යෙදූ ආහාර වර්ග හා සනික ෂුප් වර්ග. අතිසැකසූ සෝස් වර්ග, තක්කලි සෝස්, සෝයා සෝස් වැනි. ෂනික නූඩල්ස් වර්ග. අතිසැකසූ පැකට්, ටින් කරන ලද අච්චාරු වර්ග. chewing gum, toffee, lollipop, දෝසි, ලොසින්ජර්, කිසස්, ජුජුබ්ස්, බොම්බේ මොටායි, බුල්ටෝ වැනි සීනි අධික ආහාර. අයිස් පැකට්, අයිස් පළම්, ජෙලි වර්ග, අධික ජෙලටින් අඩංගු ආහාර. බූන්දි, මස්කට්, දොදොල්, බයිට්, මුරුක් වැනි ලුණු යෙදූ ෂණික ආහාර. excluded crunch snack කියන ටිපි ටිප් වගේ ඒවා. චොක්ලට් වර්ග, ඩෝනට්, ඉක්ලෑක්ස් වැනි කිටි ආහාර. සියලුම බිස්කට් වර්ග, කේක් වර්ග. අධික සීනි සහිත පුඩින් වර්ග, අයිස්ක්‍රීම් සහ අධිසහිත කළ අතුරුපස වර්ග, කාබනීකృత බීම වර්ග, අධික සීනි සහිත බීම වර්ග, කෘත්‍රිම රස උසස්කාරක සහ වර්ණකාරක යෙදූ බීම වර්ග සහ බීම පැකට්, රසකාරක වර්ණකාරක යෙදූ කිරි වර්ග සහ යෝගට් පානය, ශක්ති ජනක පාන වර්ග, රසකල පළතුරු බීම, නෙක්ටා, කෝඩිල් වර්ග, ක්ෂණික තේ සහ කෝපි වර්ග. මේ ලිස්ට් එක කියවද්දි සමහර වෙලාවට තියෙන්න හිතෙන්න පුළුවන් ගොඩක් ආහාර කන්න නෑනේ කියලා. ඒ වුණාට මේ මාර්ගෝපදේශයක් වැළුවාම අපේ ප්‍රධාන ආහාර වෙනුවට ගන්න පුළුවන් ප්‍රධාන ආහාර වට්ටෝරු විශාල ප්‍රමාණිකුත්, අතුරු ආහාර වට්ටෝරු විශාල ප්‍රමාණිකුත්, වර්ණවත් රූපත්, ඒවා හදන විදිහත් ඔක්කොම එක්ක ඇතුළත් කරලා තියෙනවා. ඊගාවට අපි මේකේ අධීක්ෂණ කටයුතු ගැන කතා කරා. මම සෞඛ්‍ය සම්බන්ධයෙන් සිදු කරන අධීක්ෂණ කටයුතු ගැන කතා කරන්නම්. සෞඛ්‍ය බලධාරීන්ගේ
මේ සම්බන්ධ කාර්යභාරය ගැන කතා කරද්දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක යන නිලධාරීන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ලියාපදිංචි සියලුම පාසල්වල ආපන ශාලා වර්ෂයේ පළවෙනි කාර්තුව තුළ පරීක්ෂා කර ශ්‍රේණිගත කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් සිද්ධ කළ යුතුය. සාමාන්‍යයෙන් ආහාර පිළිගන්වන ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂිත බව ආදීක්ෂණය කරන්න අපි යොදාගන්නේ H800 කියන පෝරමය. නමුත් මේ H800 පෝරමෙන් ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බව පමණයි පරීක්ෂා කරන්නේ. අපි ඒ වුණාට පාසල් ආපන ශාලා පරීක්ෂා කරන්න යොදාගන්නේ වෙනත් පෝරමයක්. ඒක H1306 කියලා තියෙන්නේ. මේකේ ආහාරයේ ගුණාත්මක භාවයද සැලකිල්ලට ගෙනයි සකස් කරලා තියෙන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මෙම පෝරමය මගින් ආපන ශාලාව ශ්‍රේණිගත කරලා ඔහුගේ නිර්දේශයද සමග සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගේ සහ විදුහල්පතිතුමාගේ අත්සනද සහිත ආපන ශාලා හිමිකරුට ලබා දෙන්න ඕනේ. ඒතර මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා පාසල් ආහාර කමිටුවේද සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. ඒතර මේ පාසල් ආපන ශාලා අධීක්ෂණය කරන පෝරමේ ආපන ශාලාවේ ස්ථානීය යෝග්‍යතාවයේ ජල සැපීම පාසල් ආපන ශාලා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරනවද ආහාරවල ගුණාත්මක භාවය ගබඩා කිරීම පිළිගැන්වීම පිළිගන්වන්නන් පිළියෙල කරන්නන්ගේ ස්වස්ථතාවය කසල කළමනාකරණය සෞඛ්‍ය පණිවිඩ ප්‍රදර්ශනය කිරීම වැනි කරුණු ගැන අවධානය යොමු කරලා තමයි ආපන ශාලා ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබන්නේ. මේ ෆෝරමයට අනුව ලකුණු දීලා ඒක අපි ශ්‍රේණිගත කිරීමක් කරනවා ආපන ශාලා. ඒතකොට ඒ ශ්‍රේණිය කියන්නේ ලකුණු 75ක් හෝ ඊට වැඩියෙන් තියෙන ආපන ශාලා. ආදර්ශමත් ආපන ශාලාවක් විදිහට තමයි ශ්‍රේණිගත කරන්නේ. ඒතකොට ඒ தත්ත්වය පවත්වා ගන්න හරි වැඩි දියුණු කරන්න හරි බලාපොරොත්තු වෙනවා. ඒතකොට B ශ්‍රේණිය කියන්නේ ලකුණු 74යි 61යි 100න් ආපන ශාලාව පවත්වාගෙන යන්න පුළුවන් වුණත් මාස 3ක් ඇතුළත අපි කියනවා ඒ මට්ටමට ළඟා වෙන නිර්දේශ කරනවා. ඒතකොට PHI මහත්තයා ඇවිල්ලා මාස 3කින් බලන්න ඕනේ. C ශ්‍රේණිය කියන්නේ ලකුණු 60 හෝ ඊට අඩු ආපන ශාලා සති 2ක් ඇතුළත අපි කියනවා A හෝ B ශ්‍රේණියට ගන්න කියලා. එහෙම ගන්න බැරි නම් අපි අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ දෙනවා ඒක වසා දමන්න කටයුතු කරන්න කියලා. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සාමාන්‍යයෙන් අධීක්ෂණ කටයුතු වලට අමතරව මාසයක් පාසා පාසලේ ආහාර කමිටුවෙන් පාසල් ආපන ශාලාව අධීක්ෂණය කරන්න ඕනේ. ඒකේ කමිටුවේ පුද්ගලයෝ ඉන්නවා විදුහල්පතිතුමා පාසලේ ගුරුවරු සහ අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇතුළු කණ්ඩායමක් ඉන්නවා. ඒතර ඒක අධීක්ෂණය කරන්න සරලව හදපු චෙක් ලිස්ට් එකකුත් දාලා තියෙනවා. මෙතන මේ ආහාර කමිටුවේ නිර්දේශ අනුව අවශ්‍ය කටයුතු කරන්න මේ කලාප කාර්යාල වලට දැනුම් දෙනවා. එතකොට මේ ආපන ශාලාව මගින් පාසල් තුල අපේක්ෂිත ප්‍රධාන වෙනස්කම් නම් සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් පාසල් ආපන ශාලාව තුල විකිණීම, සෞඛ්‍යයට අහිතකර ආහාර විකිණීම තහනම් කිරීම, එසේම ඒ සම්බන්ධ සිදු කරන ප්‍රවර්ධන කටයුතු ප්‍රචාරක කටයුතු තහනම් කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු වැඩි දියුණු කරන සෞඛ්‍ය පණිවිඩ ප්‍රදර්ශනය කිරීම සහ පාසල ශාලාවට සියලු සිසුන්ට ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන සිසුන්ුත් සමගම ළඟා වීමේ හැකියාව තිබීම. එතන මේ ආපන ශාලා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමෙන් දරුවන්ට පෝෂ්‍යදායී හා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබා ගැනීම අවස්ථාව වැඩි වීම හේතුවෙන් උන්ගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය දියුණු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දරුවන්ගේ ශාරීරික වර්ධනයට පමණක් නොව අවධානය මතකයේ ඉගෙනීමේ හැකියාව වර්ධනය කිරීමටත් උපකාර වෙනවා. පාසල් ඒ වගේම කුඩා වියේ සිට නිවැරදි ආහාර පුරුදු ගොඩනැගීම මගින් අනාගතයේ ස්ථිරතාව සහ බෝ නොවන රෝග වලදීම අවධානම කරගන්න පුළුවන් වෙනවා. වැදගත්ම කරුණ තමයි මෙම වැඩසටහන මගින් දරුවන් තුළ ජීවිත කාලය පුරාවටම පවත්වාගෙන යා හැකි සෞඛ්‍ය සම්පන්න ආහාර හා ජීවන රටාවන් ගොඩනැගීමට පදනම සකස් වීම.
එතකොට අපි හිතනවා අද පාසල් ශාලාව තුළ සිදු කරන මෙම ධනාත්මක වෙනස හෙට දිනේ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී සහ ඵලදායී පුරවැසියන්ගෙන් සමන්විත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වැදගත් ආයෝජනයක් වෙයි කියලා.